rumah Tutadia Yomi Hauta Itian ඔන්න ඉතින් ඔයාලගේ මකර යාළුවා ගොඩක් කාලෙකට පස්සේ ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් යාළුවනි කුන්ෆු සටන් කලාව චීනයේදී ආරම්භ වුණේ කොහොමද? ඒ සටන් කලාව චීනය තුල ව්‍යාප්ත කළේ කවුරුන්ද? කුන්ෆු සටන් කලාවට කුන්ෆු කියන නම කොහොමද ආව කියලා එදා වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නා. මතකයිද? කුන්ෆු සටන් කලාවට අමතරව තවත් සටන් කලා කීපයක් ගැන සහ කුන්ෆු සටන් කලාවේ නවීකරණය වූ සටන් කලාවක් වන වූතු සටන් කලාව ගැන මෙන්ම ඒ ආශ්‍රිතව නිර්මාණය වූ චිත්‍රපට කිහිපයක තොරතුරු ඇතුළත් රසවත් වීඩියෝ එකක් තමයි මම අද ඔයාලා අතරට අරගෙන ආවේ. ඔන්න ඉතින් යාළුවනි කුන්ෆු සටන් කලාවට අමතරව තවත් සටන් කලා කීපයක් ගැන අපි දැන් බලමු. ශැවොලින් සටන් කලාව. හෙනාන්හි ශැවොලින් පංචල ආශ්‍රිතව පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේ බෞද්ධ පසුබිමක් යටතේ ශාරීරික අභ්‍යාස සහ මානසික අභ්‍යාස පුහුණු කරනවා. වූදන් සටන් කලාව. සටන් කලාව ශැවොලින් කුන්ෆු වලට ගොඩක් දුරට සමානයි. තාවෝවාදයේ න්‍යායන් පසුබිම් කරගෙන ඉගැන්වීම් කෙරෙන අතර තායි චී සටන් කලාවද මෙයින් පැන නැගුණා. එමයි සටන් කලාව. ශැවොලින් සහ වූදන් සටන් කලාවන්ගේ සම්මිශ්‍රණයක් ලෙස මෙම එමයි සටන් කලාව හඳුන්වන්න පුළුවන්. තායි චී සටන් කලාව. තායි චී සටන් කලාව සාපේක්ෂව වේගවත් බවින් අඩු සටන් විලාසයකි. තායි චී සටන් කලාව තාවෝවාදය, තාර්කිකත්වය, පාරම්පරික වෙදකම සහ ශාරීරික අභ්‍යාසවල එකතුවක් වුවොත් නිවැරදි. මෙහිදී ශක්තිය, නම්‍යශීලී බව සහ ක්‍රියාශීලීත්වය ඇතුළු කරගනිමින් සටන් කිරීම සිදුවෙනවා. ඒ විතරක්ම නෙමෙයි යාළුවනි. මේ කුන්ෆු සටන් කලාව කාලයත් සමග නවීකරණය වුණා. මෙම නවීකරණයත් සමග මෙම කුන්ෆු සටන් කලාව වූතු සටන් කලාව බවට පත් වුණා. ඉතින් යාළුවනි අපි මේ වූතු සටන් කලාව ගැන තොරතුරු ටිකක් හොයලා බලමු. 我本该名不齐天，生不如唯有破开了天。我笑我疯癫，我本在命运之间，生死谁可免？借我死。 චීන වූතු කලාව ගුවසු හුවෝ ඌයි නමින් හඳුන්වන අතර චීනයේ සාම්ප්‍රදායික ක්‍රීඩා අංගයකි. චීන ජනතාවට අනුව වසර දහස් ගණනාවක සිට පැවතෙන එක් ශාරීරික සුවයතා ව්‍යායාම් ක්‍රමයක් සහ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් ලෙස භාවිතා කරනවා. චීන වූතු කලාවට දීර්ඝ කාලීන ඉතිහාසයක් තියෙනවා. එහි මූලාරම්භය චන්ජෝව් රාජ්‍ය සමයයි. චීන ජනරජ මුල් සමයේදී ගුවසු නමින්ද හඳුන්වලා තියෙනවා. වූතු සටන් කලාව චීනය විසින් අවධානය යොමු කරන ලද චීන සංස්කෘතියේම තෝරාගත් කොටසකි. අතීතයේදී මෙය ගුවෝචුයි නමින්ද හඳුන්වා තිබේ. වූතු සටන් කලාවේ අන්තර්ගතය ප්‍රධාන වශයෙන් පා පහර, අත් පහර, පොර බැඳීම, අල්ලා ගැනීම, පෙරලීම, පහර දීම, බයිනෙස්ටුවන් ඇනීම ආදී ක්‍රියාවලින්ගෙන් සමන්විතයි. මෙම සියලුම ක්‍රියාවන් නිශ්චිත නීතිමාලාවකට අනුව සැදුම්ලත්, නිරායුධ සහ ආයුධ සහිතව කරන පාරදීම් සහ ආරක්ෂාවීම් වලින් සමන්විත ආත්මාරක්ෂක සටන් කලාවකි. ඉතින් යාළුවනි මේ කුන්ෆු කියන සටන් කලාව ඉගෙනගෙන ලොවක් බැබළු විශිෂ්ට මෙන්ම අමරණීය චරිත ගොඩක් ඉන්නවා.
අපි ඔවුන්න අමතක කරන්න හොඳ නෑ. ඒ වගේ දැවන්ත චරිත ලෙස බෲස්ලි, ඉප් මෑන්, වොන් ෆෙයි හං, හුවෝ යුවන් ජියා දක්වන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි යාළුවනි. කුන්ෆු සටන් කලාව කියන්නේ එසේ මෙසේ සටන් කලාවක් නන් නෙමෙයි. මේ සටන් කලාව මුළු ලෝකයක්ම හොල්ලන්න පුළුවන් දැවන්ත මෙන්ම සාම්ප්‍රදායික සටන් කලාවකි. ඉතින් යාළුවනි, මෙම කුන්ෆු සටන් කලාව පදනම් කරගෙන චිත්‍රපට පවා නිර්මාණය කළා. එවන් ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ලෙස Enter the Dragon, Game of Thieves, Way of the Dragon, True Legend, Ip Man, Kill Bill, One Back 2 දක්වන්න පුළුවන්. කුන්ෆු සටන් ඇතුළත් චිත්‍රපට ගැන කියද්දී අපට අමතක කරන්න බැරි චරිතයක් තමයි බෲස් ලී කියන්නේ. මේ චිත්‍රපට අතරින් Enter the Dragon බෲස් ලීගේ ජනප්‍රිය චිත්‍රපටය ලෙස සඳහන් වෙනවා. ඉතින් මගේ ආදරණීය සිංහ යාළුවනි, මේ වීඩියෝ එක නරඹන ඔයාලට මේ වීඩියෝ එක කොහොමද දැනුනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් රසපිරි වීඩියෝ එක ඔයාලා වෙතට ගෙන එන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා. සයිජන්!